හිතන්න එකම එක ප්‍රහාරයකින් මුළු රටක්ම පෘථිවි සිතෙමින් සදහට මකා දමන්න පුළුවන් ආයුධයක් ගැන. ඒක උදේ විද්‍යා ප්‍රබන්ධයක් නෙමෙයි. නූතන ලෝකයේ මිනිසා නිපදූ බියකරුම සහ මාරාන්තිකම ආයුධ දැන් සක්‍රියයි. ඉතින් රුසියාවේ සර්මට් නැත්නම් බටහිර රටවල් හඳුන්වන නමින් කියනවා නම් සාතන් 2 මේ නම ඇසූ පමණින්ම ලෝක බලවතුන් පවා වෙවුල්ලා යනවා. ඉතින් මේ මාරාන්තික මිසයිලේ පිටුපස ඇති බියකරු ඇත්ත මොකද්ද? අද World Facts SL තුලින් අපි හෙළි කරන්නේ ලෝකයේම අලු කළ හැකි මේ මාරයාගේ පණිවිඩකරුවා ගැනයි. ඉතින් මොකද්ද මේ සර්මට් එකක් සාතන් 2 කියන්නේ? සාතන් 2 කියන්නේ රුසියාව විසින් නිපදවූ නවතම අන්තර් මහද්වීපීය බැලිස්ටික් මිසයිලයක්. මේක නිපදවුවේ 1970 දශකයේ සිට තිබූ සාතන් R-36 මිසයිල පද්ධතිය වෙනුවටයි. මේකේ තියෙන බියකරුම දේ තමයි මෙහි ඇති අතිවිශාල පරාසය. කිලෝමීටර් 18000 දුර පියාසර කරන්න මේ මිසයිලයට පුළුවන්. ඒ කියන්නේ රුසියාවේ ඉඳන් ලෝකයේ ඕනෑම තැනකට පහර දෙන්න මේ එක මිසයිලයක් ප්‍රමාණවත් වෙනවා. මේකේ බර ටොන් 200කට අධිකයි. ඒ වගේම මේක ලෝකයේ වේගවත්ම මිසයිල් පද්ධතිය අතරින් එකක්. සාතන් 2 අනෙක් මිසයිල් වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද? ඒකේ රහස තියෙන්නේ MIRV තාක්ෂණය තුලයි. මේ එක මිසයිලයක් ඇතුලේ තවත් කුඩා න්‍යෂ්ටික බෝම්බ 10ක් හෝ 15ක් ගබඩා කරලා තියෙනවා. ඉතින් මිසයිල අහසදී ක්‍රියාත්මක වුණාම මේ කුඩා බෝම්බ එකිනෙකට වෙනස් ඉලක්ක 15ක් කරා එකවර ගමන් කරනවා. එක පහරකින් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වැනි විශාල ප්‍රදේශයක් හෝ මුළු ප්‍රංශයම සම්පූර්ණයෙන්ම විනාශ කර අලු කර දමන්න මේ එක සාතන් 2 මිසයිලයකට පුළුවන්. ඉතින් මේක දෙවන ලෝක යුද්ධයේදී හිරෝෂිමාවට දැමූ බෝම්බයට වඩා දහස් ගුණයක විනාශයක් මේ සාතන් 2 මිසයිල් එකෙන් කරන්න පුළුවන් කියලා ඔයා දන්නවද? ඉතින් ඊළඟට මේ මිසයිල නතර කරන්න කාටවත් බැයිද? ඒක තමයි මේකේ තියෙන භයානකම ඇත්ත. සාතන් 2 මිසයිල් එක ගමන් කරන්නේ ශබ්දයේ වේගය වගේ 20 ගුණයකට වඩා වැඩි වේගයකින්. දැනට ලෝකයේ තියෙන කිසිම මිසයිල ආරක්ෂණ පද්ධතියකට මේ වේගය හමා ගොස් විනාශ කරන්න බෑ. ඒ වගේම මේ පෘථිවියේ උත්තර ධ්‍රවය හරහා වගේම දක්ෂිණ ධ්‍රවය හරහා ගමන් කළ හැකි නිසා ඕනෑම රටක ආරක්ෂක පද්ධති මගහැර රහසිගත ඉලක්කය කරා ළඟා වෙන්න මේ මිසයිලයට පුළුවන්. ඉතින් ඇයි අද මුළු ලෝකයම මේ ගැන බයෙන් ඉන්නේ? විශේෂයෙන්ම නේටෝ සංවිධානය සහ ඇමරිකාව මේ මිසයිල් ගැන දැඩි අවධානයකින් පසු වෙනවා. රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් පවසා තිබෙන්නේ රුසියාවට තර්ජනයක් කරන ඕනෑම කෙනෙක් දෙපාරක් හිතන්න මේ මිසයිලය පොළඹවනවා කියලයි. ඉතින් මෙය යුද්ධයකට වඩා න්‍යෂ්ටික බිය ගැනීමක් ලෙසයි බොහෝ දෙනා දකින්නේ. ඉතින් ලෝක බලයේ තුලනේ සම්පූර්ණයෙන්ම රුසියාව දෙතර හරවන්න මේ සාතන් 2 සමත් වී තිබෙනවා. අද තාක්ෂණයේ දියුණු වෙලා තියෙන්නේ මුළු මිනිස් වර්ගයාම විනාශ කළ හැකි මට්ටමකටයි. සාතන් 2 කියන්නේ ඒ බියකරු තාක්ෂණයේ සංකේතයක්. මේ වගේ ආයුධ සිතාක පාවිච්චි නොවේවා කියන එකයි අපේ ප්‍රාර්ථනාව. ඉතින් මේ වගේ ලෝකයේ හොල්ලන තොරතුරු දිගටම දැනගන්න අපේ World Facts SL channel එක subscribe කරන්න. මේ බියකරු මිසයිල් ගැන ඔයා මොකද හිතන්නේ? ලෝක යුද්ධයක් ඇති වුණොත් මිනිසාට ඉතිරි වෙන්නේ මොනවා තියෙයිද? ඔයාගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හමු. හැමෝටම ජය වේවා.